අද රස විතරක් නෙමෙයි ගුණවත් මැල්ලුම් වර්ග දෙකක් උයන හැටි ඔයාලට අද මම උගන්වනවා. එකක් තමයි මඤ්ඤොක්ක කොළ මැල්ලුම. අනිත් එක තමයි වට්ටක්කදලු මැල්ලුම. මේ වගේ අපේ රටේ දේශීය කෑම අතීතයට වැළලීලා යන්න නොදී අලුත් පරම්පරාව මේ වගේ මැල්ලුම් වර්ග තියෙනවදවත් කියලා දන්නේ නැති කාලෙකයි අපේ අම්මා උයන්න කියලා දුන්නේ. ඒ විතර නෙමෙයි සමහර වැඩිහිටිය අයත් දන්නේ නැහැ. විශේෂයෙන්ම YouTube එකේ අපේ අම්මා YouTube channel එකෙන් තමයි මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන හැටි ප්‍රථම වරට කියලා දුන්නේ. අනිත් එක තමයි මේ වට්ටක්කදලු මැල්ලුම හදන්න කියලා දුන්නේ 2018 අවුරුද්දේ. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මුලින්ම අපේ අම්මා මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන හැටි මුල් වරට කියා දුන්නු ක්‍රමය නැවතත් බලමු. මඤ්ඤොක්ක කොළ කියන්නේ ડિප්‍රෙෂන් තියෙන අයට හොඳ ආහාරයක්. මානසික ආතතිය දුරු කරනවා. ඒ වගේමයි දියවැඩියාව පාලනය කරන අතර අහිතකර කොලෙස්ටරෝල් නැති කරනවා. ඇන්ටිඔක්සිඩන්ට් තියෙන නිසා වයසට යාමත් ප්‍රමාද කරනවා. ඒ විතරක් නෙමෙයි විශේෂම දේ තමයි පිළිකානාශක ගුණය තියෙනවා. මේ තියෙන්නේ 2017 අවුරුද්දේ මම කරපු මඤ්ඤොක්ක කොළ මැල්ලුම් වීඩියෝ එකයි. මේකෙදිත් මම මඤ්ඤොක්ක කොළ මැල්ලුම් වල ගුණ කිව්වා. සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක කොළ මැල්ලුම හදන්නේ කොටලා. අද මම වංගෙඩිය කොටනවා 2017 වීඩියෝ එකේ මම බ්ලෙන්ඩර් එකේ හැමරුවා. මඤ්ඤොක්ක කොළ ටික කඩලා මෙන්න මේ ක්‍රමයට හොද ගන්නවා. ඊට පස්සේ වැඩිපුර වතුර මෙන්න මේ විදියට ගසලා අරගන්නවා. මඤ්ඤොක්ක කොළ ටික වෙන වෙනම කඩලා ගන්නවා. නැටි ටික විසි කරලා දානවා. දැන් මඤ්ඤොක්ක කොළ මිටක් මේ වගේ අරගන්නවා. මැදින් කපනවා. ඊළඟට ඒක පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. අපිට එතකොට කොටන්න ලේසි. සේරම කොළ ටික කපා ගත්තා. දැන් මම වංගෙඩිය කොටන්න යන්නේ. ඒ වුණාට ඉස්සෙල්ලම මම බ්ලෙන්ඩර් එකේ කොටා ගන්න හැටි පෙන්නන්නම්. මේ 2017 වීඩියෝ එකේ කොටසක්. බ්ලෙන්ඩර් එකට දානකොට මතක ඇතිව බ්ලෙන්ඩර් එක පිරෙන්න කොළ දාන්න එපා. ඉස්සෙල්ලම මඤ්ඤොක්ක කොළ ටිකයි පොල් ටිකයි මඤ්ඤොක්ක කොළ ටිකයි පොල් ටිකයි මේ වගේ ටිකක් දානවා. ඒ ටික අඹරගෙන ඇවිල්ලා අයින් කරලා ආයෙත් කලින් විදියටම කොළ ටිකයි පොල් ටිකයි දාලා අඹර ගන්නවා. මම මේ වගේ 3 සැරයකට අඹර ගත්තා. වංගෙඩිය කොටනවා නම් මඤ්ඤොක්ක කොළයි පොල් ටිකයි මඤ්ඤොක්ක කොළයි පොල් ටිකයි මාරුයි මාරුට මේ වගේ දාලා චුට්ටක් කොටා ගත්තා. ටිකක් කොටලා පැත්තකින් තිබ්බා. අනිත් ටිකත් ඒ විදියටම දාලා ටිකක් කොටලා ඒකටම කලින් වගේ පොල් දාලා කොටා ගන්නවා. අනිත් ටික කොටනකොට සුදු ලුණු, අමු මිරිස්, කහ කුඩු මේ සේරම දාලා කොටා ගන්නවා. කලින් කොටලා පැත්තකින් තියපු ටිකත් ආයෙත් මේකට දාලා කොටා ගන්නවා. කලින් කොටලා තියාගත්තු මඤ්ඤොක්ක කොළ ටික මේ විදිහට මම මැටි කෝප්පෙට දාලා ලුණු ටිකකුත් දාලා හොඳට කලවම් කරනවා. හරි සුවඳයි. මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම ඔයා ළඟ තියෙන ඕනම ලිපක හදාගන්න පුළුවන්. අද මම හදන්නේ ගඩොල් ලිපේ. මේ ගඩොල් ලිප හරිම ලාභදායකයි. මේ ගඩොල් ලිපේ මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුම මලවන්න පොල් කට්ටක් විතරක් තිබුණොත් ඇති. ඒ තරම් ගින්දර හොඳට වදිනවා. අඩු දර ප්‍රමාණයයි යන්නේ. මේ අඩු වියදම් ගඩොල් ලිප ගැන වීඩියෝ එකක් තියෙනවා. ඒකත් බලන්න. හුඟක් අයට දරලිප පත්තු කරගන්න පටන් ගන්න භූමි තෙල් නැහැ. මේ ක්‍රමයක් කලින් වීඩියෝ එකකදී මම කියලා දුන්නා. පරණත් බැදලා ඉතුරු වෙන පොල් තෙල් එකේ පොල් මුඩක් ඔබලා අරගෙන ගිනි කුරක් ගහලා ලිපට පත්තු කරන්න. ඊට පස්සේ හොඳට වේලුණු පුංචි දර කෝටු ටිකක් උඩින් දානවා. ටක් ගාලා පත්තු වෙනවා. ලිප පත්තු වුණාට පස්සේ යටින් එක දර කෑල්ලක් දැම්මත් ඇති. මම තව ගොඩක් දේවල් උයන නිසා දර කෑලි 3ක් දාගත්තා. මතක් කරලා ෆේස් මාස්ක් එක දාගන්න. නහයට දුම යන්නෙත් නැහැ, මූණ රත් වෙන්නෙත් නැහැ. මඤ්ඤොක්ක කොළයක තෙල් දාන්න ඕනේ. එතකොට තමයි මඤ්ඤොක්ක කොළයකේ ගුණ එළියට එන්නේ. තෙල් එක රත් වෙනකොට මිරිස් කෑලි ටිකක් මේ වගේ දාලා බැද ගන්නවා. සූදුරු, අබ, සූදුරු
අබ තේ හැඳි බාගේ දාලා හොඳට පිපිරෙනකම් බැද ගන්නවා. තෙලට සියඹල ඇට දෙකකුත් දාගන්නවා. ඒකටම ලුණු ටිකකුත් දාගන්නවා. මේ වෙලාවේ ගින්දර ටිකක් ඕන නිසා උඩින් දර කෑල්ලක් දාගන්න. අපේ තෙම්පරාදු හොඳට බැදුනට පස්සේ කොටාගත්තු මඤ්ඤොක කොළ, සුදු ලුණු, අමු මිරිස්, කහ, පොල් මේ සේරම කලවම් කරගත්තු මඤ්ඤොක කොළ මැල්ලුම අපේ තෙලට දාලා හොඳට මඤ්ඤොක කොළ ටික හොඳට මැලවිලා සුවඳ එනකම් කූරු ගන්න. කූරු ගන්නවා කියන්නේ හැඳිමිට පාවිච්චි කරලා කලවම් කරන එකටයි. තියෙනවා නම් කරපිංච ටිකකුත් එකතු කරගන්න. මේ මැල්ලුම හදන්න හරියට විනාඩි 2ක් වගේ තමයි යන්නේ. මැල්ලුමක් හැදුවට පස්සේ මං කියලා තියලා තියෙනවා පැතලි භාජනයකට දාලා නිවෙන්න තියන්න. එතකොට ඒකේ කොළ පාට ටික ආරක්ෂා වෙලා පෝෂණ ගුණයක් තියෙනවා. දැන් හදන්නේ වට්ටක්කදලු මැල්ලුම. පොළපැත්ති ගියාම බලන්න වට්ටක්කදලු මිටි තියෙනවා. බලන්න අලුත් කෙනෙක් නම් යට තියෙන subscribe button එක. ඒ subscribe button එක ක්ලික් කරන්න. ක්ලික් කරාම bell icon එකක් එන ඒකත් ක්ලික් කරන්න. all කියලා bell icon එකක් එනවා. ඒකත් ක්ලික් කරන්න. වට්ටක්කදළු වල කැලරි ප්‍රමාණය අඩුයි. ඒ වගේමයි වට්ටක්කදළු වල ඇන්ටිඔක්සිඩන්ට් ඒ කියන්නේ ප්‍රතිඔක්සීකාරක ගුණය තියෙන නිසා තරණ බව රැකදෙනවා. ඒ වගේමයි විටමින් A තියෙන නිසා ඇස් පෙනීම යහපත් කරනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන කෙඳි සහිත බව නිසා ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් උරා ගන්න එක අඩු කරනවා. ඒ වගේමයි ඒ කෙඳි සහිත බව නිසා ආහාර හොඳින් දිරවනවා. ඒ විතරක් නෙමෙයි මේ කොලෙස්ටරෝල් උරා ගැනීම අඩුවීම තුළින් අපේ හෘද වස්තුවත් හොඳ සෞඛ්‍යමත් එකක් කරනවා. ඒ වගේමයි ලේවල සීනි පාලනය කරන නිසා දීවැඩියාව තියෙන අයටත් හොඳයි. විටමින් C තියෙන නිසා සම සෞඛ්‍යමත් කරනවා, සම පැහැපත් කරනවා. ඒ වගේමයි කැල්සියම් සහ ෆොස්ෆරස් තියෙන නිසා කුඩා ළමයින්ටයි කිරි දෙන අම්මලාටයි වඩාත් ගුණදායකයි. බලන්න කොච්චර ගුණදායක හොඳ ආහාරයක්ද කියලා මේක. වට්ටක්කදළු කෑවහම රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරලා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක කරනවා. එතකොට අපි සෞඛ්‍යමත් වෙනවා. බලන්නකෝ මේ වට්ටක්කදළු වල තියෙන කෙඳි සහිත බව වැඩි නිසා අපේ ආහාර හොඳින් දිරවනවා. මේ වට්ටක්කදළු වල දණ්ඩේ බූව වගේ එකක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනව නේද දැලඹුව? දැලඹුවගේ ඇඟේ තියෙන බූව අන්න ඒ වගේ බූවක් මේ වට්ටක්ක දණ්ඩේ තියෙනවා. අනිත් එක තමයි මේ වට්ටක්කවැල් වැඩිපුර යන්නේ පොළවේ. ම වෙනකොට වට්ටක්කවැලේ දිගටම වැලි තියෙනවා. දැල්ල උඩට හිටපු තැන්වල නම් වැලි ගෑවෙන්නේ නැතුව යයි. ඒ වුණාට දැල්ලෙන් දැල්ලට කොලෙන් කොලේට මේ වගේ හොඳට හොදන්න ඕනේ. සමහර වෙලාවට දැල්ල ඇකිලිලා තියෙන නිසා ඒක ඇතුලේ වැලි තියෙන්න පුළුවන්. ඒවත් හොඳට දිග ඇරලා හොදලා ගන්න. වට්ටක්ක දැල්ලේ තියෙන කොළ ටික මෙන්න මේ වගේ කඩාගෙන කෑලි කෑලි වලට මේ වගේ ඉරා ගන්නවා. ඉරාගත්තට පස්සේ දණ්ඩේ උඩ ඉඳලා පොඩ්ඩක් පොනිත්තලා මෙන්න මේ වගේ කෙඳි ටික ඇදලා ගන්නවා. එතකොට අර බූව කෙන්දත් එක්ක ගැලවිලා එනවා. මේ විදිහට හැම දණ්ඩකම කෙඳි ටික මේ වගේ ගලවලා ගන්නවා. කෙන්ද ගලවලා අයින් කරාට පස්සේ දණ්ඩ හොඳටම මෙලෙක් වෙනවා. එතකොට ලේසියෙන් කඩා ගන්න පුළුවන්. මේ වගේ නැට්ටත් එක්ක තියෙන කොලේ නැට්ටෙත් මේ වගේ කෙඳි අරින්න. එතකොට අර බූව ගැලවිලා යනවා. ඊට පස්සේ කොලේ මේ වගේ කෑලි කෑලි වලට ඉරා ගන්නවා. මේ තියෙන්නේ අපි සුද්ධ කරගත්ත දළු කොළ ටික. මේ තියෙන්නේ අපි අයින් කරපු කෙඳි. ළඟ වට්ටක්කදළු මිටි දෙකක්ම තියෙනවා. ඒ වුණාට මම 3-4 දිනකට අවශ්‍ය රෙසිපියක් ඔයාලට අද මම දෙනවා. ඉස්සෙල්ලම බීලුණු ගෙඩි භාගයක් හීනියට මේ විදිහට කපා ගන්නවා. රත ලුණු නම් ගෙඩි 7-8ක් විතර ගන්න. ලුණු එකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා මේ විදිහට හොඳට පොඩි කරගන්නවා. දැන් මෙතන කහයි පොළුයි තියෙනවා. මේකෙන් පොල් මෙන්න මෙච්චරක් මිටක් විතර කූප භාගයක් විතර අරගන්නවා.
ඒකට ලුණුත් එක්ක කලවම් කරගත්ත ලුණු ටිකක් දාලා අතින් මේ විදිහට හොඳට අනා ගන්නවා. මම මේ වට්ටක්ක දළුවේකට ඇඹුල් දාන්නේ නැහැ. මෙන්න මේ වගේ මේ අනාගත්ත පොල් ටික මේකට දාලා හොඳට අතින් කලවම් කරගන්නවා. ඊළඟට වට්ටක්කයක මේ විදිහට ලිපේ තියලා අටු ගින්දරේ මේ විදිහට හැමීට කලවම් කරනවා. ගින්දර මෙන්න මේ ගානට තියෙන්න ඕනේ. ටිකක් කලවම් කරලා පියනෙන් වහනවා. වහලා අටු ගින්දරේ විනාඩියක් විතර ලිප උඩ තියෙනවා. විනාඩියකට පස්සේ පියන ඇරලා ආයෙත් කලවම් කරනවා. එතකොට වට්ටක්කවල තියෙන වතුර ටික ඩිංග ඩිංග එළියට එනවා. ඊට පස්සේ ආයෙත් වහලා විනාඩියක් උයනවා. විනාඩියකට පස්සේ ආයෙත් ඇරලා ආයෙත් මේ විදිහට කලවම් කරනවා. දැන් අපේ වට්ටක්ක දළු ටික ඩිංග ඩිංග පොඩි වෙනවා. ඊට පස්සේ කලවම් කරලා ආයෙත් වහලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් ඇරලා කලවම් කරනවා. මේ වෙලාවේ වට්ටක්ක දළු වල තියෙන තෙත ටික ඔක්කොම එළියට ඇවිල්ලා වට්ටක්ක දළු ටික මෙලවිලා. දැන් මම මේ වෙලාවේ දඬු කෑල්ලකින් චුට්ටක් අරන් කාලා බලනවා. අමුගතිය ගිහිල්ලා හොඳට තැම්බිලා. වට්ටක්ක දළු ටික නම් හරිම කිරි රහයි. බලන්නකෝ ඔයා මේ විදිහට වට්ටක්ක දළු මැල්ලුම් හදලා පුදුම කිරි රසක් තියෙන්නේ. දැන් මේ දළු ටික ඉක්මනින් වෙන භාජනයකට මාරු කරගන්න ඕනේ. නැත්තම් වට්ටක්ක දළු වල තියෙන කොළ පාට නැති වෙලා කහ පාට වෙයි. මේ වගේ අපේ අම්මාගේ ක්‍රමයට හදන තව මැල්ලුම් වර්ග ඒ වගේමයි ගමේ කෑම ගොඩාරියක් තියෙනවා. ඔයාගේ දකුණත පැත්තේ තියෙන රතු පාට ඩෑන්සින් ඉතල උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරොත් ඒ වීඩියෝ ටික වීඩියෝ එක යටට එනවා. එතකොට ඔයාට ඒ යට තියෙන වීඩියෝ ක්ලික් කරලා බලන්න පුළුවන්. ඒ වගේමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ගෙදර කෑම වේල කන මගේ රටේ ආදරණීයන් හැමෝටම බොහෝම ස්තුතියි. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට එන පුංචි සීනුවයි press කරලා ඊට පස්සේ එන all කියන button එක press කරන්න.